හරි අපි පටන් ගමු පළවෙනි පත්‍රයේ B කොටසේ හතරවෙනි ප්‍රශ්නය. එතකොට අපිට දීලා දෙනවා කොටස 10ක්. අපි බලමු ප්‍රශ්නේ කියවලා. ප්‍රශ්න දීලා තියෙනවා පෙට්ටියක තරමින් සහ ප්‍රමාණයෙන් සමාන දිවුල් ගෙඩි 5ක් ඇත. ඉන් ගෙඩි 3ක් අමු දිවුල් වේ. සිටිජම පෙට්ටියෙන් අහඹුලස දිවුල් ගෙඩියක් ඉවතනගෙන ඒ ඉදුණු එකක් නම් ආහාරයටගෙන තවත් එකක් අහඹුලස ඉවතට ගනි. පළමුවගත් දිවුල් ගෙඩිය අමු එකක් නම් ඒ නැවත පෙට්ටියට දමා තවත් දිවුල් ගෙඩියක් ගනි. අපිට දීලා දෙන පළවෙනි ප්‍රශ්නේ මෙහිදී සිදුවිය හැකි සිද්ධීන් ඇතුළත් නියති අවකාශයේ කොට දැනක සම්පූර්ණ කරන්න. එතනයි බලන්න. දැන් සිද්ධිද මොකද කරන්නේ? එයා ගන්න පළවෙනි එක ඉදුණු එකක් නම් එයා ඒක කනවා. කාලයක් දෙවෙනි පාර තව එකක් ගන්නවා. එයා ගන්න පළවෙනි එක අමු එකක් නම් එයා ඒක කන්නේ නැහැ. එයා ඒක ආයෙ පෙට්ටියට දානවා. එතන අපිට මොකද මෙතන කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් නේද? සිටිදට ඉදුණු එකක් කෑවොත් එයාට ඒ ඉදුණු ගෙඩිය ආයෙ පෙට්ටියට යන්නේ නැති නිසා මේ ගෙඩිය මෙයාට දෙපාරක් හම්බෙන්නේ නැහැ. හරිද? හැබැයි මේ අමු ගෙඩිය ආයෙ පෙට්ටියට දානවා. එතකොට මේ අමු ගෙඩිය ආයෙ එයාට දෙපාරක් හම්බෙන්න පුළුවන්. එහෙන් බැලුවොත් දැන් ඔයාලගේ පොතේ අවස්ථාව බැලුවොත් එයාට පළමු අවස්ථාවේදී අමු ගෙඩියක් හම්බෙලා දෙවෙනි අවස්ථාවේ ගෙඩියක් හම්බෙන්නත් පුළුවන්. මොකද අමු ගෙඩිය ආයෙ ආරම්භය ප්‍රමාණයෙන් සමානයි. මේ තරමින් සමානයි. ඉතින් මේක මාන්න බෑ. ඒතරේ අමු ගෙඩි තුනට මේ කතාව බලන්න. මෙයා මොන අමු ගෙඩිය ගන්නත් එයාට ආයෙ අමු ගෙඩියම හම්බෙන්න පුළුවන්. හැබැයි ඉදිරි ගෙඩියේ කතාව වෙනස් වෙනවා. මොකද මෙයා මේ පළවෙනි ඉදිරි ගෙඩිය ගත්තට පස්සේ එයා මේක කනවා. ආයෙ පෙට්ටියට දාන්නේ නැහැ. ඒතකොට මේ පළවෙනි ඉදිරි ගෙඩිය යාට දෙවෙනි අවස්ථාවේ අනිවාර්යෙන් හම්බෙන්නේ නැහැ. දෙවෙනි ඉදිරි ගෙඩියක් ඒ කතාව එහෙම බලන්න. එයාට දෙවෙනි ඉදිරි ගෙඩියක් ආයෙ හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ දෙකේදී විතරක් මේ අවස්ථා දෙකම එකවරම දුවෙන්නේ නැහැ. හැබැයි මේ අමු ගෙඩියේදී ඕනම අවස්ථාවක ඕනම අමු ගෙඩියක් දෙවෙනි අවස්ථාවේ හම්බෙන්න පුළුවන්. එතකොට මේ කොටසලක් සලකනු කරලා පළවෙනි ගෙඩිය අමු වෙලා දෙවෙනි ගෙඩිය අමු වෙන අවස්ථාව තියෙනවා. හරි අපි බලමු මෙතන අවස්ථා සම්බන්ධය. එයාට පළවෙනි එක අමු වෙලා දෙවෙනි එක අමු වෙන අනිවාර්ය අවස්ථාව තියෙනවා. එතකොට මේ අමු හැම එකේම ඒ අවස්ථාව බලමු. මොකද අමු එකක් අරගන්නවා ඒක අමු විදිහට ආයෙ පෙට්ටියට දානවා. ආයෙ එකම හම්බෙන්න යාට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒක පොරේ සීට් එකම අවස්ථාවක් තියෙනවා. ඒතර මේ අවස්ථාව තුනක් හම්බෙනවා. මේ අවස්ථාව තුනක් එහෙමයි. අපි ඊළඟට බලමු මේක. ඉදුණු එකක් එයා මුලින්ම අරගෙන එයා ඒක කයවට පස්සේ ආයෙ අපි දෙමු එයාට අමු එකක් හම්බෙන්න අවස්ථාවක් තියෙනවා. ඊට අනිවාර්යෙන් ඉදුණු එකකට අමු එකක් හම්බෙන්න අවස්ථාවක් තියෙනවා. මෙතනත් එහෙමයි මේ දෙවෙනි ඉදුණු ගෙඩිය ගත්තට පස්සේ ඒක කනවා. ආයෙ යාට අමු එකක් හම්බෙන්න අවස්ථාවක් අනිවාර්යෙන් තියෙනවා. දැන් බලමු අපි මේ තුනක් මාලාම් කරමු. මෙතන ඒ අවස්ථාව ටික එකම බලන්නුයි. මෙතන සැලකුවොත් එයා මුලින්ම ඉදුණු ගෙඩියක් අතර ගත්තට පස්සේ එයාට ආයෙ ඉදුණු ගෙඩිය හම්බෙන්නේ නැහැ. මොකද එයා ඒක කනවා. ඒතර මේ අවස්ථාව සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට එයා ඉදුණු ගෙඩිය පළවෙනි ඉදුණු ගෙඩිය අතර පස්සේ එයා දෙවෙනි අවස්ථාවේ ඉදුණු ගෙඩියක් හම්බෙන්න පුළුවන්. ඒ අවස්ථාව බලන්න. මොකද එයා පළවෙනි ඉදුණු ගෙඩිය කෑවට දෙවෙනි ඉදුණු ගෙඩිය ඉතුරුයි. මොකද එයාට ඒක හම්බෙන්න අවස්ථාවක් තියෙනවා. එයා දෙවෙනි ඉදිරි ගෙඩිය කෑවොත් එයාට ඊළඟ අවස්ථාවේ පළවෙනි ඉදිරි ගෙඩිය හම්බෙන්න අවස්ථාවක් තියෙනවා. ඒකත් සාධාරණයි. හැබැයි එයාට කියනවා දෙවෙනි ඉදිරි ගෙඩිය එකට ගත්තා පස්සේ දෙවෙනි අවස්ථාවේ එයාට දෙවෙනි ඉදිරි ගෙඩිය හම්බෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ දැන් පළවෙනි ප්‍රශ්න දිනවා අපිට මේක පොඩි දලක් සලකුණු ගන්න. සිදුවෙන සිද්ධි ටික මෙන්න මේ ටික තමයි. සිදුවීම වැක්කේ ඉදිරි පළවෙනි ගෙඩිය සහ ඉදිරි පළවෙනි ගෙඩිය අවස්ථා දෙකේදී හම්බෙන්න සහ දෙවෙනි ඉදිරි ගෙඩිය අවස්ථා දෙකේදී හම්බෙන්න හැර ඉතුරු සියල්ල සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපිට දිය දෙනවා ගන්නාලක දියුල් පිටි දෙකම අමු හෝ ඉදුණු ඒ වගේ ඊට වඩා අදාළ ලක්ෂ්‍ය වටතර අදාළ සම්භාවිතාව සොයන්න. එතකොට දෙකම අමු වෙනවා. මෙන්න මේ සෙට් එකේම දෙකම අමු වෙනවා. එතන මේ අවස්ථාව හම් වෙනවා. ආයෙ දෙකම ඉදුණු ඒවා තියෙන මෙන්න මේ දෙකේ මෙන්න මේ අවස්ථාව දෙක. එතන මේ දෙකම ඉදුණු එක. මේක සාධක. මේ ටික ගලයන් මොකද මෙතන ඉදුණු සහ අමු බෙදලා දෙනවා අමු සහ ඉදුණු. එතන මේක තමයි සලකුණු කිරීම. එතන අපි වරෝ සම්භාවිතාව. එතන අවස්ථාව තියෙනවා මෙහි සම්පූර්ණ අවස්ථාව තියෙනවා 4යි 8යි 13යි 18යි 5යි 23ක් සියලු අවස්ථා තුනයි. එතකොට දෙකම අමු නැත්නම් දෙකම ඉදුණු අවස්ථා ගණන් කරොත් 9යි 2යි 11යි. ඒකවල සම්භාවිතාව ලියනවා.
වල ප්‍රශ්න දෙකේ මේ කොටස් එක්ක වලින් දෙකම අනුසාර එකම විදිහට සමගියේ සම්භාවිතාව 11 බෙදීම 23යි. එතකොට ඔය විදිහට අපි හතරවෙනි ප්‍රශ්නේ කොටු දෙක ප්‍රශ්නේ දෙවෙනි කොටස අවසන් කරනවා. හරි අපි ඊළඟ කොටසට යන්න මේකේ තියෙනවා මෝටර රථවල දුම් පරීක්ෂා කරන ආයතනයේ පෙර වාර්තා අනුව ත්‍රිරෝධ රථය දුම් පරීක්ෂණයේ අසත්මීය සම්භාවිතාව 3න් 8යි. ත්‍රිරෝධ රථය අසත්මීය සම්භාවිතාව. ත්‍රිරෝධ රථය අසත්මීය සම්භාවිතාව දිලා දෙනවා 3න් 8න් 3යි. හරි. එතකොට දිලා දෙනවා යතුරු පැදියක් සමත් වීමේ සම්භාවිතාව 7න් 6යි. එතන මෙතන අවස්ථා දෙකයි තියෙන්නේ ත්‍රිරෝධීය එක්ක සමත් එක්ක අසමත් එක්ක සමත් යතුරු පැදිය සමත් එක්ක අසමත්. දැන් මෙතන ත්‍රිරෝධාතේ සමත් අසමත් සම්භාවිතාව 3න් 8න් 3යි. එතකොට ත්‍රිරෝධාතේ සමත් සම්භාවිතාව 5න් 8යි. ඉතින් මෙතන යතුරු පැදිය සමත් එක මේක කරනවා. යතුරු පැදිය සමත් සම්භාවිතාවය 7න් 6යි. මෙතන අසමත් දැම්මොත් මෙතන 7න් 1යි. අපේ සම්පාදා දෙකකින් අතර පළවෙනි ප්‍රශ්නේ දෙන හැටියට දත්ත පහත උත්සාහණේ දීර්ඝ කරන්නේ. ඒතර මෙතන අපි දාපතන මුලින්ම ත්‍රිරෝධ රාතනේ අවස්ථා දෙක. ත්‍රිරෝධ දෙක සම. අපි දැන් ප්‍රශ්නේ දීලා තියෙනවා ත්‍රිරෝධ රාතේ අසම සම්භාවිතාව 8න් 3යි කියලා. ඒතර සමත් සම්භාවිතාව වෙනවා 8න් 8. ඊළඟ අවස්ථාව අපි මෙන්න මේ රූප සටහන දීර්ඝ කරනවා යතුරු පැදියට. දානවා සමත් සමත් ඊළඟට දානවා සමත් සමත්. එතකොට අපි යතුරු පැදිය දීලා දෙන සම්භාවිතාවය දානවා. යතුරු පැදිය සමත් වීම සම්භාවිතාව 7න් 6යි. යතුරු පැදිය අසමත් වීම සම්භාවිතාව 7න් 1යි. හරි අපි ඊට බලමු කරා. මෙතනදී ඔයාලට මෙන්න මේ සිදුවීම් දෙකම සිදුවීම් අවස්ථාව මෙතනින් ඉගලා ගන්න පුළුවන් අපි බලමු. ත්‍රිරෝධ රථයේ සහ යතුරු පැදිය දෙකම සමත් වීම සම්භාවිතාව බලනවා. මෙන්න මේ දෙක වැඩි කරලා ගන්නවා මේ අවස්ථා දෙකට අදාළ සම්භාවිතාවන්. මෙතන යනවා පිළිතුර 4යි මෙතන 3ක් වෙනවා. ඒතර මෙතන එනවා 15 බෙදීම 28. එතකොට බලමු ත්‍රිරෝධයේ සමත් සහ යතුරු පැදිය අසමත් සම්භාවිතාව 8න් 5 ගුණ කිරීම 7න් 1. එතන එනවා 56 බෙදීම 5. අපිට අවශ්‍ය නම් මේකත් මේ 56න් තියාගන්න ලේසි. අපි ඒක කියනවා ඊට බෙදීම 56 කියලා. මෙතන වෙන්නේ මේ කපන එක අයින් කරොත් එහෙනම් ඊට බෙදීම 56 කියලා. ඊළඟට ත්‍රිරෝධ රථයේ අසමත් යතුරු පැදිය සමත් 8න් 3 වැඩි කිරීම 6. ඒකත් වෙනවා අපි පොදු අන්තරේ පොදු ආරයකට ගම 56 කියලා. ඒතකොට මෙතන වෙනවා 18ක්. ඊළඟට එන අවසාන අවස්ථාව දෙකම අසමත් වීම 8න් 3 වැඩි කිරීම 7න් 1. මේක එනවා 56 ඉඳන් 3. හරි. ඒතර අපේ ප්‍රඥාන්නේ නේද ඔබ ඇඳි රූප සටහන ඇතුලින් එක් රථ වර්ගයක් පමණ අසමත් වී සම්භාවිතාව සමත්. එක් රථ වර්ගයක් අසමත්. අන්න මේ අවස්ථාව දෙනවා ත්‍රිරෝධ රථය තමයි යතුරු පැදිය අසමත්. මේ අවස්ථාව දෙනවා ත්‍රිරෝධ රථය අසමත් යතුරු පැදිය සමත්. ඒතර අපි මේ ප්‍රතිශත සමාන සම්භාවිතාව දෙක හොයාගත්තා. මේ දෙක එකතු කරනවා. අපි එකතු කරනවා දෙන්නම් 5 වෙනි 56 ප්‍රතිවිරුද්ධ 17 වෙනි 56. ඒතර මේ අවස්ථාව දෙක එකතු කරාම එනවා පිටුර 23 බෙදීම 56. මේක තමයි අවසාන උත්තරේ. එතකොට මේකත් එක්ක අපි 4 වෙනි ප්‍රශ්නේ ඉවර කරනවා.